ලස්සන සුන්දර පරිසරයක් තියෙන. මේ තියෙන්නේ පරිසරේ සුන්දර වනාන්තරේ. සිසිල දනවන සුන්දර වන ලැබකින් පිරි සුන්දර වනාන්තරයක් තමයි අපිට මේ මාවරල උලටියන මාවරල මාතර මාර්ගයේ මේ තියෙන්නේ. සුන්දර ඉපැරණි විහාරස්ථානය වැඳ පුදා ගන්නට යන ගමනේදී මෙන්න මේ අපේ පොඩ්ඩ තමයි මේ ඉන්නේ. මේ අපේ ගෙදර පොඩ්ඩි චන්ඩි පොඩ්ඩි එක්ක අපි විහාරස්ථානය වැඳ පුදාගෙන බලමු විහාරස්ථානයේ සුන්දර තොරතුරු අපි ගේන්න එන්න බලාපොරොත්තු වෙනවා. ගිහිල්ලා බලමු හරියට. स्टॉक डांसर का मैं बेनवा ने मैं नाइस स्टॉक सुंदर एलमंदिनी राजमहा विहारस्थान सुंदर परिसर विहारस्थान सुंदर प्रेतम बदागिन्नी දැනට ලොකු සෙනග ගොඩක් පැතිමෙතුන් පිරිසක් විශාල පැතිමෙතුන් පිරිසක් වෙන පුදා ගන්නට එන යන ගමන් තමයි මේ සිටින්නේ. තරම විහාරස්ථානය ඉතා පැරණි විහාරස්ථානය. රජ කාලේ සිටලා මෙතන 1000 हमारी उड़क पैरनी बाबा संकेत पड़िपेल बैठने लंबन प्रीति युक्त विहारस्थान विहारे एलमंदिनी राजमहा विहारे वंद पुदा गंट एमला अतिगन बाबा बड़ दरगान बोलवा अतर में दिकन पौराणिक बाबा बड़ एना में गाल पडिपेलवल तुली मनस्कांत परिसरයක් තියෙන්නේ. तर මේක රක්ෂිත භූමියක්. එළමල්දිනී රක්ෂිතය කියලා තමයි මේ රක්ෂිතයට කියන්නේ. එළමල්දිනී රක්ෂිත වනාන්තරය තමයි මේ ඔබ දකින්නේ. मैं पे पොඩ්ඩි එන විදිය මේ පොඩ්ඩි අපි ඉක්මනට එන්නේ නැහනේ. ඉක්මනට එන්න ඕන නේද? ඉක්මනට එනවනේ. ෆොටෝ එකක් ගන්නද? හරි එන්න. දැන් එන්න. දැන් එන්න. पे සඳලි තීක්ෂණ එන්න. या मिनट या ඉදිරියෙන් පේන්නේ එළමල්දිනී රක්ෂිත දිය ඇල්ල. මෙතනින් අපි පුංචි දවස් වලාවන් පස්සේ නාල කියලා තමයි යන්නේ. දැනුත් පොඩි අය මං හිතන්නේ බොහොම සතුටින් යුක්තව මේ
වතුරට බැහැලා බොහොම සතුටින් ඉන්න ආකාරය තමයි අපිට පේන්නේ. බලමු දියැලේ තියෙන සුන්දරත්වය. තමයි රවන්දිනිය රක්ෂිත දියැල්ල. එතරම් හරි ලස්සන දිය පහරක් තමයි ගලා බසින්නේ. ඔබ මේ දකින්නේ මේ දියැල්ල. දැන් අපි එතන පසු කරගෙන යමු විහාරස්ථානය. විහාරස්ථානයේ තියෙන උඩ මළුවේ අසරි Ni aini yani mi peti aini. Mi peti aini tu. Wa aini. මේ පැත්තේ අයිනින් යන් හොඳේ. පොඩ්ඩට හතරට හයකට අතන විශාල බැතිමතුන් පිරිසක් දුරාන් රජමහා විහාරස්ථානයේ වැඩ පුදා ගැනීම සඳහා වන්දනාමාන කිරීම සඳහා පැමිණීම සහ විහාරස්ථානයේ වැඩ පුදාගෙන ආපහු අල්ලහට බසින ආකාරය තමයි අපිට පේන්නේ යන්නේ. අපිට දකින්න පුළුවන් මේ තිබෙන පෞරාණිකත්වය. අද මේ ගල් පඩි පෙළවල් එදා රජ කාලේ තනපු ගල් පඩි පෙළවක් තමයි මේ අපිට දැක බලා ගන්න මේ තියෙන්නේ. අපි බලමු තව උඩ හරි ගිහිල්ලා. හරි මානසිකුත් දැනෙනවා දැන් නම්. මොකද පොඩ්ඩක් උඩහට යන්න ඕන. උඩහට මේ පඩි පෙළවල් තරණය කරගෙන උඩහට නගින්න තියෙන්නේ. ඉතිහාසගත කරුණු අනුව මේ විහාරස්ථානයේ මේ රජමහා විහාරය පහළ තියෙනවා රජ්ජුරු බණ්ඩාර දේවස්ථානයේ උරුමුත්ත විහාරස්ථානයේ අසල තමයි පිහිටා තිබෙන්නේ. මුලින්ම එතන සහ මේ ස්ථානය පෙර රජ දවසේ හිටිය රජවරු ස්ථානය නිර්මාණය කළා. ඊට පසු මුල්කිරිකද කියන විහාරස්ථානයට ගිය බව ඉතිහාසයේ සඳහන් වෙන බව අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි තවදුරටත් සොයාගෙන යද්දී විහාරස්ථානයේ අපූර්ව නිර්මාණාංග රාශියකින් සමන්විතයි. පල්ලෙහා බුද්ධ මන්දිරය වගේම ඊට මුදුරින් තියෙන චෛත්‍ය පිහිටි ස්ථානය බලමු. දැන් ලොකු බැතිමතුන් පිරිසක් මේ වන්දනාමාන කිරීම සඳහා යමින් පවතින්නේ. අපි විහාරස්ථානයේ භූමියට ගිහිල්ලා බලමු. එළමදිනිය රජමහා විහාරස්ථානයට අධිකෘත වැඩ වාසස්ථානය කරන්නා වූ
මේ තමයි විහාරස්ථානයට පැමිණෙන මාර්ගය. ඉතින් මාර්ගයේ ඉහළට පඩිපෙළ තරණය කිරීමක් තියෙන්නේ. ඒ මහන්සිය නොතකා බැතිමතුන් විසක් බොහොම බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව මේ වෙසක් සමයේ බුදුරජාණන් වහන්සේගේ උත්තම වූ ගුණ සිහිපත් කරගෙන වන්දනාමාන කිරීම සඳහා මේ එළමල්දෙණිය රජමහා විහාරස්ථානයට පැමිණෙන බව තමයි අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් නම් හරි මහන්සි. නමුත් මහන්සිය දැනෙන්නේ බුදු ගුණයන් සිහිපත් වෙන විට බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගන්න. මම හිතන්නේ ශ්‍රී පාද පත්නිය වැඳ පුදා ගන්න බැතිමත්තු විශාල වශයෙන් මහන්සිය නොබලා යන ආකාරයෙන්ම මේ රජමහා විහාරස්ථානයක් වැඳ පුදා ගන්නට බැතිමත්තු බොහොම උද්‍යෝගයෙන් යුතු යන ආකාරය තමයි අපිට පෙනී යන්නේ. මේ තමයි විහාරස්ථානයේ මුදුන හරිය බලමු පහළ. කොහොම දුරක්ද අපි පැමිණලා ඉන්නේ කියලා. අතරම හරි ලස්සනයි සුන්දර පරිසරයක් තියෙන වටේට. එළමල්දෙණිය රක්ෂිත වනාන්තරේ ආධාර මුදල් ලබා දී තිබෙනවා. ඒ අතර අමරුදුතිය පිට දැනුනේ සමීර තරංග මහතා තමයි පූජා භූමිය. පන්දිල් පුදන ස්ථානය. බලමු මාත් එක්ක පැමිණි. කොහොම පිටුටි. ඒක තමයි මම බහුණානේ. Ini bubugi. Ya, bubugi. Ada kan ya? Satapan Buddha Piling Manseh. Amma lagi ada nih. Juli Maltian. 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 Dan satu kiannya. Satu lagi. Ini katanya. බුද්ධ මන්දිරයේ තමයි මේ අප ඉන්නේ. මන්දිරයේ ඉතරනේ බුදු පිළිම වහන්සේ සතපෙන බුදු පිළිම වහන්සේ තමයි ඔබ දකින්නේ. Natin medyo. Konruda. Terus cuti dapat nih, terus batimantu bisa. Kandas viharasthane වඳ පුදාගෙන ගැනීම සඳහා
ගන්න බෑනේ. මේ සඳලි තීක්ෂණ පහම්පත් වන තීක්ෂණ පහම්පත් වන මොහොත චුට්ට දාන්නේ හැම පානකට දාලා ඇති අරකටත් දාන්න yang ini maju Bapak කොඩිකාර කොටසට දැන්නේ ඉන්ද්‍රාණි මහත්මයාට දෙමාපියන්ට ප්‍රාර්ථනා කරමින් සියයට ආධාරණ කරලා අපට ලබා දෙනවා. අපි බුද්ධ මන්දිරය වැඳ පුදාගෙන එතනින් උඩහ තිබෙන්නේ ශ්‍රී පතුල සහ චෛත්‍ය වන්දනාව යන බැතිමතුන් චෛත්‍ය වැඳීම සඳහා වැඳ ගැනීම සඳහා චෛත්‍ය වන්දනාමාන කිරීම සඳහා උඩ මළුවට යන්න ඕන. තමයි චෛත්‍ය මළුවට යන මාර්ගය. මට පේන සුන්දර වන රැහැබකින් සමන්විත වූ උඩ චෛත්‍ය මළුවට යන මාර්ගය තමයි මේ ඔබ දකින්නේ. මේ අපේ චූටි කො චූටි මේ පැත්ත බලන්න චූටි ෆෝන් එක හරි බයියන් ෆෝන් එක කොහෙන් චූටි මොන හරි දැන් යන්න චූටි කුඩල් ඉන්නෝ කුඩල් වෙල්ලේ හොඳේ Oma tinggal lagi anak. Oma wadah kan? Ane suti oma tinggal lagi anak. Oma tu bayi ni. Ane wadah kan? Oma wadah kan? Iya ibu. Me udah ya nih. Me udah satu kan? Me udah ya nih. Satu kan? Me udah ya nih. Suti oma tinggal lagi anak aku. Oma tinggal lagi anak. Oma dah lagi ni demi. මේ තමයි සුන්දර ඉපැරණි එල්මල්දෙණිය විහාරස්ථානය. මේ විහාරස්ථානයට එන බැතිමතුන් ඇත්තටම මේ පරිසරයේ හරි සුන්දරත්වය පිරුණු තැනක්. ඉතින් මේක නොයෙකුත් දේවල් ප්ලාස්ටික් ඉටිකොල පොලිතින් වගේ දේවල් දමලා මේක පරිසරයට හානි කරන්නේ නැතුව ඇවිල්ලා වැඳ පුදා ගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. බැතිමත්තු පිරිසක් මේ වැඳ පුදා ගන්න ආපු ආකාරය තමයි අපිට පේන්නේ යන්නේ. මෙහෙන් පුතා මෙහෙ terima විශාල ජනකායක් ඇවිල්ලා තියෙනවා. විශාල බැතිමතුන් පිරිසක් ඇවිල්ලා තියෙනවා වැඳ පුදා ගන්න. සුන්දර එළමල්දෙණිය රජමහා විහාරස්ථානය. මේ තමයි එළමල්දෙණිය රක්ෂිත වනාන්තරය. Kita kaku dari Madalan lah. මේ තමයි උඩ මළුව චෛත්‍ය භූමිය. අපි දැන් ඇවිල්ලා තියෙන චෛත්‍ය භූමියට.
තමයි එළමල් දෙනිය රජමහා විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ ඔබට මේ පේන්නේ. එතරම් සුන්දර සොපින් බිමක තමයි ඔබ අප මේ රැඳිලා ඉන්නේ. ලස්සන විහාරස්ථානය ඉතරෙනි සහ රජ දවස පෙර රජ දවස පටන් පැවතගෙන එන විහාරස්ථානයක් තමයි මේ එළමල් දෙනිය රජමහා විහාරස්ථානය කියලා කියන්නේ. දැන් අපේ සඳලි තීක්ෂණ මල් පූජා කරන්නයි මේ සූදානම් වෙන්නේ. මෙන්න මල් පූජා කරනවා අපේ කොබලන්. මල් තියන්න මල් හැරෙමුද? කොහොම අවසල තිය. ආමින්. තිය. ආවටින් තිය. බුදු සාදර පූජා වේවා කියලා තියන්න. පූජා වේවා කියලා තියන්න. දැන් අම්මට දෙන්න මල් තියන්න. පුතා බයි. අතන දැන් සාදු කියනවා. ඉතරණි සුන්දර එළමල් දෙනිය රජමහා විහාරස්ථානයේ චෛත්‍ය මහා සෑරජානන් වහන්සේ වැඳ පුදාගෙන අපි දැන් පහළ මළුවට යන්නයි මේ සූදානම් වෙන්නේ. බොහෝ පින් රැස් කර ගන්නට යෙදුණා. මල් පහන් සුවඳ කූරු ආදී දේවල් රැගෙනවිල්ලා පූජා කළා. බොහෝ පින් රැස් කර ගන්නට යෙදුණා. ඒ රැස් කරගත්තු සියලු පින් මේ ස්ථානයට අධිග්‍රහිත සිටින සියලු දෙවියන් වහන්සේලා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අපි පහළට යලිත් පහළ මළුවට අපි ගමන ආරම්භ කරමු. තාමත් බැතිමතුන් විහාරස්ථානයේ චෛත්‍ය වැඳ පුදා ගැනීම සඳහා එමින් පවතින්නේ. Bye. Sadu kia? Sadu kia? Sadu. Dari lainnya. Dan කියන්නේ ශ්‍රී පතුල වැඳ පුදා ගන්න. මේ ශ්‍රී පතුලක් පිටුවල තියෙනවා. ඒ ස්ථානෙට තමයි දැන් කියන්නේ. ශ්‍රී පතුල එළමල් දෙනිය රජමහා විහාරස්ථානයේ දිගල තියෙන ශ්‍රී පතුල වහන්සේ තමයි මේ ඔබ දකින්නේ. ඔබට පේනවා බැතිමතුන් මේ ස්ථානයේ වැඳ පුදාගෙන යන ආකාරය. දැන් අපි යන්නේ ශ්‍රී පතුල වැඳ පුදා ගන්න. මේ ශ්‍රී පතුලක් පිටුවල තියෙනවා. ඒ ස්ථානෙට තමයි දැන් අපි යන්නේ.
තමයි ශ්‍රී පතුල ඉලවන්දෙණිය රජමහා විහාරස්ථානයේ දිගල තියෙන ශ්‍රී පතුල වහන්සේ තමයි මේ ඔබ දකින්නේ. අපිට පේනවා බැතිමතුන් මේ ස්ථානයේ වඳ පුදාගෙන යන ආකාරය. අයියෝ අපි දැන් සුන්දර එළමල්දෙණිය විහාරස්ථානයේ වඳ පුදාගෙන මේ පල්ලෙහා බහින මොහොත අපේ මේ කූටිත් එක්ක බෑ කූටි හරි නරකයි වඩා ගන්න යන්න කියනවනේ. කොබලා hinaවෙන් බලන්න. මේ තමයි චූටිගේ hinaව. චූටි හරි බරයිනේ. චූටි හරි බරයිනේ. මේ අපේ සඳලි තීක්ෂණ. දැන් අපි යන්නේ පල්ලෙහා. දැන් අපි කොහෙද යන්නේ? පුතා දැන් කොහෙද යන්නේ? පුතා ගෙදර යනවා. දැන් පුතා කොහෙද වැන්දේ? අපි දැන් උඩහ ගිහිල්ලා අපි වැන්දනේ. මොකද්ද වැන්දේ? චෛත්‍ය වැන්දනේ. දැන් බුදුසාදු වැන්දනේ. දැන් අපි වැන්දලා දැන් අපි ගෙදර යනවා. වැන්දලා දැන් අපි පාල යනවා. පාල බහිනවා. සතු වෙන්නේ නේ අප්පටිත් එක්ක. සතු වෙන්නේ අප්පටිත් එක්ක. අම්මත් එක්ක සතු වෙන්නේ. අයියත් එක්ක සතු වෙන්නේ. අක්කත් එක්ක සතු වෙන්නේ. දැන් අපි පල්ලෙහා බහිනවා. අර පැත්තෙන් බහින්නේ. දැන් අපි පල්ලෙහා යමු. දැන් අපි සාදු කිව්වනේ. දැන් අපි පල්ලෙහා බහිනවා. අපි පාම් පත්තු කරා. සුවඳ දුම් පත්තු කරා. හඳුන් කූරු පත්තු කරා. පාම් පත්තු කරා. සාදු කියලා අපි දැන් පල්ලෙහා බහිනවා. දැන් අපි හිමින් පල්ලෙහා බහිනවා. අනේ පුතා හිමින් ඒක බහින්න බෑ. මේ ජෝඩිත් එක්ක හිමින් යන්න ගන්නවා. අයිමින් බහින්න. ප්ලීස්.
දෙමාපියන්ට පුස්තකාලනා කරමින් විද්‍යාර්ථී ආධාර මුදලක් ලබා දී තිබෙනවා. දැන් අපි බහිමු පල්ලෙහා. පල්ලෙහා මේක පුරව ගන්න ඕනේ. දැන් අපි පහළට ඇවිල්ලා මේ ස්ථානයේ තමයි ඉපැරණි දන්සල පිහිටා තිබෙන්නේ. මේ දන්සලෙන් මම හිතන්නේ මේ පළාතේ අය වගේම මම හිතන්නේ පිට පළාත්වල අය වුණත් බත් කටක් නොකාපු කෙනෙක් නැති තරම් ඒ තරම් වැදගත් පිරිසක් මේ අති මේ පූජනීය භූමිය වන්දනාමාන කරන්න ආවට පස්සේ මේ දන්සලෙන් බත් කටක් නොකාපු කෙනෙක් නැති තරම් ඒ තරම් පැරණි දන්සලක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඉස්සරම තිබුණේ විට පහලින් වගේ දන්සල තිබ්බේ. දැන් මේ ස්ථානය නවීකරණය වෙලා ගොඩනැගිලි ඉදි කරලා මේ දන්සල අපූර්ව ආකාරයට පවත්වාගෙන යනවා. මෙතන ගොඩාක් මේ දන්සලේ අනුභව කරලා යන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. මේ වෙලාවේ මම හිතන්නේ චුට්ටක් සෙනග අඩු වෙලා තියෙන්නේ. නමුත් උදේ අපි ආපු කාල සීමාව ඇතුළත බොහෝ වැදගත් පිරිසක් මේ දන්සලෙන් ආහාර අරගෙන යන ආකාරය අපි දැක්කා. ඉතින් දැනුත් මම හිතන්නේ විශාල පිරිසක් ඉන්න ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. අපි බලමු. ඔය ඇත්තටම පිරිසක් ආකාරය තමයි ආහාර ගන්න ආකාරය තමයි අපිට පෙනී යන්නේ. ඒ තමයි දෙලවන්දිනිය රජමහා විහාරස්ථානයේ සුපිහිටි එකම දන්සල. මේ දන්සලෙන් මම හිතන්නේ මම පෙර කී ආකාරයට ආහාර අනුභව කරපු කෙනෙක් නැති තරම් ඒ තරම් හැමෝම ආවොත් මේ දන්සලෙන් ආහාර අනුභව කරලා තමයි යන්නේ. ඉතින් අපිත් බලමු බඩගින්න නැහැ. අපිට දැනෙන්නේ නැහැ මොකද දන්සල් වලින් අපි ආහාර අරගෙන ආවේ. නමුත් මේ දන්සලෙන් ආහාර අරගෙන යන්න බැරි තරම් සුන්දරත්වයක් තියෙනවා මෙතන. ඉතින් අපි බලමු කට්ටියක් කාලය යන්න. චූටි lu අපි බත් කන්නද? හබුන් කමුද? ඉතින් හබුන් කමුද? එතනම අපි තව දෙයක් මතක් කරන්න ඕන. මේ විහාරස්ථාන භූමියට පැමිණුණාට පස්සේ අපේ බොදු බැති ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරන්න ඕන. මේ භූමියට ආවට පස්සේ මේ විහාරස්ථානයේ වැඳ පුදා ගන්න ඔබ එනවා නම් ඔබ ගේන බෑග් ටොපිකොල ආදිය එහෙම නැත්නම් shopping bag ඒ වගේම හඳුන් කූරු යොත දමන ද්‍රව්‍ය ආදී නොයෙකුත් දේවල් මේ ස්ථානයේ නොදමන්න කාරුණික වෙන්නේ නැහැ. මොකද මේ ස්ථානේ බොහොම පිරිසිදුවට පිළිවෙලකට සකස් කරපු භූමියක් තමයි මේ විහාර මණ්ඩල භූමිය, මේ පන්සල් භූමිය. ඉතින් ඔබ එසේ කරනවා නම් මෙහි සුන්දරත්වය තවත් බොහෝ පිරිසකට දැක බලාගෙන සුන්දරත්වයේ විඳිමින් වන්දනාමාන කරගන්නට හැකි පරිසරයක් බවට පත් වේවි. ඒක නිසා හැමෝගෙම ඉල්ලන්නේ ගේන දේවල් යලි ආපසු රැගෙන යන්න කියලාත් අපි මේ අවස්ථාවේ මතක් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. මේ ස්ථානයේ වන්දනා ගන්නාට පස්සේ මේ තියෙනවා කඩ වෙළඳසල් රාශියක් තියෙනවා. ඒ විතර මල් වෙළඳසල්කුත් තියෙනවා.
රාශියක් තියෙනවා. ඉතින් ඒවත් දැක බලාගෙන පොඩි කට්ටියට එවෙන් සහ ඔබටත් නොයෙකුත් දේවල් ගෙනියන්න පුළුවන්. මේ තමයි එළමල්දෙණිය රාජමහා විහාරස්ථානය. එනවන්න දන්සලෙත් ආහාර අනුභව කරලා දැන් අපි එළමල්දෙණිය රාජමහා විහාරස්ථානයෙන් පිට වෙන්නයි සූදානම් වෙන්නේ. අපිට පේනවා දැනටමත් විශාල බෙතුම් ප්‍රමාණයක් විහාරස්ථානයේ වැඳ පුදා ගැනීම සඳහා මේ ස්ථානයට රාජමහා විහාරස්ථානයට එමින් පවතින්නේ. ඉතින් අපි දන්සලෙන් ආහාර අනුභව කරලා දැන් අපි පිට වෙන්නයි සූදානම් වෙන්නේ. ඉතින් දැන් අතන මේ දන්සලෙන් අර මම පෙර කිව්ව ආකාරයට නොකාපු ආහාර අනුභව නොකරපු කෙනෙක් නැති තරම්. ඉතින් පේනම් මග තියෙන දන්සල් වලින් ආහාර අනුභව කරන්න අපිට සිදු වෙයි. මොකද මග තව දන්සල් තියෙන නිසා අපි හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වෙන්න කියලා සුබින්බර යගේ පින්සිත් ඇති කරන කුසල් දම් වඩවන ප්‍රතිපත්ති සමරණ වෙසක් සමයක් හැමෝටම ප්‍රාර්ථනා කරමින් අපේ YouTube channel එක subscribe කරන්න කියලා අපි හැමෝටම මතක් කරන ගමන් අපි ඉදිරියටත් මේ වගේ වීඩියෝස් කරන්න සූදානම් වෙන්නේ. අලුත් වීඩියෝස් ඒව බලන්න කියලා ආරාධනා කරමින් අපි සමගන්නවා අපට සුබ වෙසක් මංගල්‍යයක් වේවා. සුන්දර එළමල්දෙණිය රජමහා විහාරස්ථානයේ වැඳ පුදාගෙන එමින් ගමන් අපිට හමු වුණු තවත් සුන්දර ස්ථානයක් තමයි මෙන්න මේ විහාරස්ථානය. අපි බලමු මොකද්ද කොහොමද මේ විහාරස්ථානයේ නම කියලා. ශ්‍රී සුබද්දාරාම පුරාණ විහාරය දෙහිගස්පේ. ශ්‍රී සුබද්දාරාම පුරාණ විහාරය දෙහිගස්ප විහාරය තමයි මේ විහාරයේ නම. හරි සුන්දර තැනක පිහිටා තිබෙන සුන්දර විහාරස්ථානයක්. ඔබට එනවනම් අපුරැස්ස දෙහිගස්ප මාර්ගයේ තමයි මේ විහාරස්ථානයේ තිබෙන්නේ. මාර්ගය ඉදිරිපිට තමයි මේ විහාරස්ථානයේ තියෙන්නේ. මේ ඔබට පේන්නේ මේ මාර්ගය. මේ තමයි දෙහිගස්ප අපුරැස්ස මාර්ගය. මේ විහාරස්ථානයත් වැඳ පුදා ගන්න බොහෝ බැතිමතුන් පිරිසක් මෙතෙන්ට පැමිණලා තියෙන ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙසක් සමයේ වන්දනාමාන කරන්නට බොහෝ බැතිමතුන් විහාරස්ථාන වෙත ඇදෙමින් පවතින මොහොතක්. ඒ වගේම තමයි දන්සල් මේ ආසන්නයේ උණුනේ සව් දන්සලක් පැවැත්වෙනවා. ඒකත් බොහොම සතුටු සිතින් යුක්තව මතක් කරන්න ඕන. එතන ගමේ තරුණ පිරිසක් එකතු වෙලා තමයි මේ සව් දන්සල සූදානම් කරලා තියෙන්නේ. ඒ වුන් ප්‍රියපූර්වට දන්සල පවත්වාගෙන යනවා. ඒ වුන්ටත් මම හිතන්නේ ලොකු පිනක් මේ වෙසක් කාල සීමාව තුළ මේ වෙසඟේ බොහෝ පින් රැස් කර ගන්නවා. මේ දන්සල් මේ ආදී වශයෙන් සූදානම් කරලා බැතිමතුන්ට බොහෝ දම්පැන් පූජා කරලා ඒ තරුණ පිරිස් අගයන්න ඕන කාරණයක්. බොහෝ දන්සල් වල සූදානම් කරන්නේ දන්සල් දෙන්නේ දන්සල් සූදානම් කරන්නේ බොහෝ තරුණ පිරිස්. අතන මේ අගය යුතු කාරණාවක්. අපි අගය යුතුමයි.
මේ දන්සලේ සවුරක රස පහස බලලා රස පහස විඳලා අපි නැවතත් ගම්බිම් බලා යන්නටයි මේ සූදානම් වෙන්නේ. මේ තමයි සුන්දර විහාරස්ථානය ඔබට මේ පෙනෙන්නේ. මේ පැරණි බෝධීන් වහන්සේ ඔබට දැක බලා ගන්න පුළුවන්. අකුරැස්ස දෙහිගස්ප පිටපැත්තර මාර්ගය තමයි මාර්ග ඉදිරිපිට තමයි මේ සුන්දර විහාරස්ථානය පිහිටා තිබෙන්නේ. ඔබටත් තාවන් පස්සේ දැක බලාගෙන වන්දනාමාන කරගෙන බොහෝ පින් රැස් කරගන්නට මේ වෙසක් සමයේ ගොඩක් පින් කුසල් දහම් රැස් කරගන්නට අවස්ථාවක් ඔබටත් තියෙනවා.